සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඔන්න ඉතින් අදත් අරගෙන ආවා Naruto series එකේ ලස්සන episode එකක්. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එක බලන්න. ඒකට කෑ ගහනවා මට බෑ. ඒ පොඩි ළමයින්ව බලා ගන්න මෙහෙයුමක් කරන්න. ඇයි ඒක මම කරන්න ඕනේ? නාකි සුනාඩේ ආච්චි. ඔයා මොනවා කිව්වත් මම නම් ඒක කරන්නේ නෑ කියලා Naruto කෑ ගහනවා. එතකොට සුනාඩේ කියනවා දැනටමත් ඒ ගැන කණ්ඩායම් හදලා තියෙන්නේ කියලා. එතකොට Naruto මට ඒක වැඩක් නෑ කියලා එතනින් යන්න යද්දි සුනාඩේ කියනවා කවදා හරි හොකාගේ කෙනෙක් වෙන්න ඕනේ නම් ආදරණීය කනිෂ්ඨයන්ගේ අපේක්ෂාවන් පාවා දෙන්නේ නෑ කියලා. එහෙම කරන්න බැරි කෙනෙක්ට කවදාවත් හොකාගේ කෙනෙක් වෙන්න බෑ. මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒ නිසා මේ මෙහෙයුම ඔයාලට මම දෙන්නේ. මේක හොකාගේ වෙන්න හොඳ වැඩක් කියලා කියනවා. ඊට පස්සේ නරුටෝ ඒකට කැමති වෙනවා. මම කොහොම හරි හොකාගේ වෙනවා කියලා. එතකොට අනිත් අය කියනවා නරුටෝ ඒකට වැටුණා කියලා. ඊට පස්සේ නරුටෝ යනවා නරුටෝගේ ටීම් එක ගාවට. ඒකේ ඉන්නේ කොනහාමරුයි එයාගේ යාළුවෝ දෙන්න. ඊට පස්සේ ජෙනීන්ලා තම තමන්ගේ ටීම් ළඟ ඉද්දි නරුටෝ ශිකමාරුට කෑ ගහලා අහනවා අයියෝ ඔයා ඔතෙන්ට වෙලා ඉන්නේ කියලා. එතකොට ශිකමාරු කියනවා මට ඔය වගේ කරදරකාරී මෙහෙයුමක් කරන්න ඕනේ නෑ කියලා. එතකොට ඉරුකා සෙන්සර් කියනවා ශිකමාරු අපිට උපදේශකයෙක් විදිහට වැඩ කරනවා කියලා. ඊට පස්සේ ඉරුකා මැප් එකක් පෙන්නලා පැහැදිලි කරනවා ඔයාලා යන්න ඕනේ ටකුරාමි කඳුමුදුනේ තියෙන මහා ගල් මුහුණු ළඟට කියලා. හැම නායකයෙක්ටම සිතියමක් දීලා තියෙනවා. ඒ අය සිතියමේ තියෙන මාර්ග ඇර වෙන මාර්ග වලින් යන්න බෑ කියලා. නායකයෝ ටික ළමයින්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සිදු කරන්න ඕනේ. ඔයාලා යන අතරමඟ උගුල් අටවලා තියෙනවා. ඔයාලා ඒවා ආරක්ෂාකාරී මගහැරලා ගමනාන්තයට යන්න ඕනේ කියලා කියනවා. ඉන්පසුව ගල් මුහුණු වල සංගවලා තියෙන රෝල් එක අරගෙන අවසන් රේඛාවට ගියපුවාම මෙහෙයුම ඉවරයි. මේක අනෙක් කණ්ඩායම් සමග තරගයක් වෙයි කියලා කියනවා. ඊට පස්සේ නරුටෝ පෙන්නනවා. නරුටෝ කියනවා අපි මේක අනිවාර්යෙන්ම ගමු කියලා කණ්ඩායම් ටික ගමන පටන් ගන්නවා. ඊට පස්සේ චෝජිව පෙන්නනවා. චෝජි එයාගේ කණ්ඩායමේ අයට කියනවා පැවැත්ම තියාගන්න නම් අපි කෑම හොයාගන්න ඕනේ කියලා ගස් වර්ගයක් පෙන්නලා කියනවා මේවා බීෆ් සෂිමි කියලා. ඒවා මෙහි හැදෙනවා. ඔයාලට ඒවා අමුයෙන්ම කන්න පුළුවන්. ඒවා වටින කෑම වෙනවා. අපි එහෙනම් දැන් කෑම හොයමු කියනවා. ඊට පස්සේ ටීම් එකේ කට්ටියම ගස් ජාතිය කඩනවා. කලන අපි ආහාර ලබා ගන්න ඕනේ කියලා බෑග් එකට කෑම පුරව ගන්නවා. ඒ සීන් එක කට් වුණාම නෙජීව පෙන්නනවා. පොඩි ළමයෙක් මාලිමාවක් දිහා බලලා කියනවා මේක වැඩ කරන්නේ නැහැ කියලා. එතකොට නෙජී කියනවා මේ පැත්තේ චුම්බක කිරණ පිටතට විසි කරනවා. ඒ නිසා ඔයාලට මාලිමාව පාවිච්චි කරන්න බෑ. ඔයාලගේ අතේ තියෙන ඔරලෝසුවේ බෙදීමේ කෝණය හොයන්න. ඒකේ 12 දිශාව සහ පැය කට්ටේ පවතින දිශාව බලන්න. ඊට පස්සේ සූර්යයා සමග ඒ දිශාව පෙළගස්සන විට ඔයාට උතුරු දිශාව ලැබෙනවා කියලා කියනවා. ඊට පස්සේ නරුටෝගේ ටීම් එක පෙන්නනවා. නරුටෝ මැප් එක බලාගෙන ළමයි ටික එක්ක කැලේ ඇවිදිනවා. නරුටෝට පාර හොයාගන්න බෑ. ඒ ගැන කල්පනා කරලා හොඳයි මේ පාරේ යන් කියලා සේරම ලව එක්කන් යනවා. මා එක්ක යමු කියලා. නරුටෝ කැලේ පුරාම ළමයි ටික එක්කන් යනවා. පාර වරද්දගෙන. ඊට පස්සේ ඇවිදලා ආයෙත් ඉඳපු තැනටම එනවා. එතකොට කොනහාමරු කෑ ගහනවා අපි ආයෙත් ඉඳපු තැනමයි අපිට ඔයාව විශ්වාස කරන්න බෑ නරුටෝ කියලා කියනවා. එතකොට නරුටෝ කියනවා එහෙනම් ඇයි ඔයා මේක කරන්නේ නැත්තේ කියලා. ඊට පස්සේ කොනහාමරු කෝ දෙන්න කියලා මැප් එක බලන් මේ පාර යමු කියලා යනවා. ඒත් ආපහු ඉඳපු තැනට වෙනවා. ඊට පස්සේ එකින් එක ටීම් එකේ ඉන්න සේරමලා මැප් එක බලන් පාර යනවා. ඒත් සේරමලා ආපහු ඉඳපු තැනටම එනවා. ඊට පස්සේ අනිත් අය ගමන් කරන විදිය පෙන්නනවා. ඊට පස්සේ රොක්ලීගේ ටීම් එක පෙන්නනවා. ඒ අය නින්ජලා ටිකකට පාර දීලා ඔයාලා හොඳින් නේද අහද්දි ටීම් එකේ අය ඔව් ලී සෙන්සෙයි කියනවා. ඒක අහලා ලී අඬනවා. එහෙනම් අපි යමු කියලා හතර දෙනාම ඉර බහින පැත්තට දුවනවා. ඒ සීන් එක කට් කරපුවාම නරුටෝ පෙන්නනවා. එතනට ඉරුකා නින්ජා කෙනෙක් වගේ ඇඳගෙන ඇවිත් නරුටෝගේ කණ්ඩායම පරීක්ෂා කරන්න කියලා නරුටෝගේ ටීම් එක ළඟට ගිහින් කියනවා අහන්න නරුටෝ ඔයාලා දැන් වෙනකම් ඉගෙනගත්ත දේවල් මට පෙන්වන්න කියලා පහර දෙනවා. එතකොට නරුටෝ සෙක්සි ජුට්සු එක කරනවා. ඒත් එක්කම නරුටෝට හොඳ පාරක් වදිනවා වැටෙන්නම. ඊට පස්සේ අනිත් තුන් දෙනාත් සෙක්සි ජුට්සු එක කරනවා. එතකොට ආපු නින්ජලා ටික ඒක දැකලා වැටෙනවා. ඊට පස්සේ නරුටෝ කියනවා මම මගේ සිසුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ වගේ දක්ෂතාවයක් කියලා. එතකොටම නරුටෝට ශිකමාරු පාරක් ගහලා දාලා එතනින් යන්න යනවා. ඊට පස්සේ වහින්න පටන් ගන්නවා. ශිකමාරු ඉරුකා සෙන්සර් ළඟට ගිහින් කියනවා නිරීක්ෂණාගාරයෙන් වාර්තාවක් ආවා කියලා. ඒ සීන් එක කට් කරපු
කරපුවාම හිනාටාගේ කණ්ඩායම පෙන්නනවා. හිනාටාගේ කණ්ඩායම කූඩාරමක් ඇතුළට වෙලා ඉන්නවා. හිනාටා වහින එක ගැන කලින්ම දැනගෙන කූඩාරමක් හදපු නිසා කවුරුත් කුණාටුවට අහු වෙන්නේ නැහැ. එතකොට හිනාටා ළමයි ටිකට කියනවා නින්ජා කෙනෙක් වුණාම ඉදිරිය ගැන දැනගන්න ඕනේ. විශේෂයෙන්ම කාලගුණය ගැන. ඒක දරුණු වෙන්න පුළුවන්. ඒ නිසා පරිස්සම් වෙන්න ඕනේ කියලා කියනවා. ඊට පස්සේ නරුටෝ හැමෝටම කියනවා මේක ඉක්මනින් හදන්න උදව් කරන්න කියලා. ඒත් අකුණු ගහන එකට මෝගී බය වෙලා කෑ ගහනවා. කෝනාහාමුරු කියනවා මේකට ඉක්මනින් උදව් කරන්න කියලා. ඒත් හරියන්නේ නැහැ. ඊට පස්සේ නරුටෝ කන්දක් නගිනවා. ඒ සීන් එකෙන් පස්සේ ආපහු ඉරුකව පෙන්නනවා. මේ කුණාටුව නිසා වාර්තාව පරක්කු වෙලා ඒ නිසා මේක වැඩි වෙන්න කලින් මෙහෙයුම නවත්තන්න ඕනේ කියලා හැමෝම හොයාගෙන ඉරුකාගේ ටීම් එක ගියා එනවා. ඊට පස්සේ නරුටෝ පෙන්නනවා. නරුටෝ කට්ටියවම එක්කන් යනවා. මංගාවේ මැප් එක නෑ. ඒ නිසා කිටි මාර්ග හොයාගන්න බෑ. මගේ පස්සෙන්ම එන්න කියලා. සේරම ලව එක්කන් කන්ද නගිනවා. නරුටෝ කකුල් දෙකෙන් කන්ද නැංගට අනිත් අයට තවම චක්‍ර කන්ට්‍රෝල් පුරුදු නැති නිසා ඒ අය හෙන අමාරුවෙන් කන්ද නගින්නේ. ඒත් නරුටෝ කියනවා කොහොම හරි මේක කරන්න ඕනේ අපි යමු ඉක්මනින් කියලා. ඒත් එක්කම ඌදොන්ගේ බෑග් එකේ තිබ්බ කූඩාරම එළියට ඇවි පුළඟ එක්ක ගහගෙන යන්න යනවා. එතකොට ඌදොන්න කෝනාහාමරු අල්ල ගන්නවා. කොහොම හරි තුන්දෙනාවම ගහගෙන යන්න යද්දි නරුටෝ කෑ ගහනවා ඌදොන් බෑග් එක අතාරින්න දැන්ම කියලා. ඒත් එන්න කට් කරපුවාම ඉරුකව පෙන්නනවා. කන්ද පහමුල කඳවුරු බැඳන් ඉඳපු සේරම ලව ඉවත් කරා. ඒත් නරුටෝගේ කණ්ඩායම තවම නෑ කියලා කියනවා. එතකොට සිකමාරු බෑග් එකක් අරන් ඇවිත් කියනවා සැලසුම් නොකරපු පාරක තිබිලා මේක හම්බුනේ කියලා. ඒ සීන් එක කට් කරාම නරුටෝගේ ටීම් එකේ අයව පෙන්නනවා. ඒ අය ගුහාවට ගිහින් ගිනිමැලයක් ගහගෙන ඉන්නවා. එතකොට මෝගී කියනවා අපි මොකද දැන් කරන්නේ? අපේ කෑම සේරම නැති වෙලා කියලා. ඊට පස්සේ එකින් එක්කනා රණ්ඩු කරගද්දි නරුටෝ කියනවා හරි දැන් නැති අපි හැමෝම ටීම් එකක් කියලා. එතකොට කෝනාහාමරු නරුටෝට බයිනවා ඔයා නිසා තමා මේ සේරමුනේ කියලා. එතකොට නරුටෝ කියනවා ඔයා මග හැරියේ නැත්තම් අපි ඉක්මනින් ගිහින් මෙලහකට කියලා. එතකොට කෝනාහාමරු කියනවා එහෙම කරේ අපිට නායකයාව විශ්වාස කරන්න බැරි නිසා කියලා කෑ ගහනවා. ඊට පස්සේ නරුටෝ හොයාගෙන ඉරුකයි ශිකමාරුයි ඇවිත් කන්ද ළඟට. ඊට පස්සේ ශිකමාරු සුළඟේ දිශාව බලන්න අපි යමු දැන් කන්ද උඩට කියලා නරුටෝ අනිවාර්යෙන්ම කන්ද උඩ ඇති කියලා දෙන්නම කන්ද උඩට යනවා. ආයෙමත් නරුටෝවයි ටීම් එකයි පෙන්නනවා. නරුටෝ ගාව තිබ්බ කෑම ටික පෙන්නනවා. ඒත් ඒවා කන්න උණු වතුර ඕනේ. උණු වතුර නැතුව කන්න පුළුවන් එකම දේ කේක් විතරයි. ඊට පස්සේ නරුටෝ කේක් එක කෑලි 3කට කපලා 3 දෙනාටම දෙනවා. එතකොට කෝනාහාමරු අහනවා ඇයි කෑලි 3ක් නරුටෝ ඔයා කන්නේ නැද්ද කියලා. ඊට පස්සේ නරුටෝ කියනවා මටත් පළවෙනි ට්‍රේනින් එකේදීම එකක් වරද්ද ගත්තා. ඒ නිසා කකාෂි සෙන්සේ අපේ එක්ක තරහ වෙලා ඉද්දි මම බඩගින්නේ හිටියේ. ඒත් නින්ජා සඳහා වැදගත් නීති නෙවෙයි සහෝදරයෝ වෙනුවෙන් ඉන්න එකයි කියලා කියනවා. ඊට පස්සේ නරුටෝමම කේක් කන්න කැමති නෑ ඔයාලා කන්න කියලා කියද්දිම නරුටෝගේ බඩ කෑ ගහනවා. ඊට පස්සේ අර තුන්දෙනාම නරුටෝට කේක් කෑලි දීලා කන්න කියනවා. ඒ සීන් එක කට් කරපුවාම ඉරුකව පෙන්නනවා. ඉරුකා ශිකමාරුට කියනවා ලිස්සනවා පරිස්සමෙන් කියලා. ඉරුකා කියනවා නරුටෝ මේ වගේ භයානක පාරක කොහමද ගියේ කියලා. ඊට පස්සේ ඉරුකයි ශිකමාරුයි නරුටෝ ඉඳපු ගුහාවට ඇවිත් බලද්දි ඒ අය නෑ. නරුටෝ ටීම් එකේ අයත් එක්ක මෙහෙයුම ඉවර කරන්න කියලා කන්ද උඩටම නගිනවා. ඒත් නරුටෝ ඉක්මනින් නැංගට අනිත් අයට යන්න බෑ. ඒත් එක්කම ලොකු ගලක් ඇවිත් නරුටෝගේ ඇඟ උඩට වැටෙනවා. නරුටෝ ෂැඩෝ ක්ලෝන් හදලා ඒක අල්ල ගන්නවා. ඊට පස්සේ අනිත් අයට කියනවා ඉක්මනින් ඔයාලා ඔතනින් යන්න දුවන්න කියලා. ඒත් එක්කම තව ගලක් නරුටෝගේ ඇඟට වැටිලා නරුටෝ ගලකට යට වෙනවා. ඊට පස්සේ කෝනාහාමුරු බලද්දි තව ගලක් වැටෙන්න යන්නේ නරුටෝගේ ඇඟ උඩට. ඒක දැකලා තුන්දෙනාම එක්ක යනවා අපි කොහොම හරි නරුටෝ අයියව බේරගමු කියලා. ඒත් එක්කම නරුටෝ කියනවා ඔයාලා එන්න එපා දුවන්න මෙතනින් කියලා. එතකොට මෝගී කියනවා ඔව් කෝනාහාමරු අපිට උදව් කරන්න බෑ අපි උදව් ඉල්ලන්න යමු කියලා. එතකොට කෝනාහාමරු කියනවා නරුටෝ කලින්ම කිව්වා අපිට නින්ජා කෙනෙක්ට ඕනේ පළවෙනි දේ තමයි කණ්ඩායම් වැඩයි. ඒ නිසා අපි නරුටෝ බේරගමු කියලා කියනවා. ඒත් නරුටෝ කියනවා එන්න එපා කියලා කෑ ගහනවා. ඒත් එක්කම තුන්දෙනාම අපිට පුළුවන් කියලා කෑ ගහගෙන උඩට ඇවිත් නරුටෝගේ ඇඟ උඩ තියෙන ගල් සේරම අයින් කරනවා. ඊට පස්සේ නරුටෝවත් බේරගන්න. ඒත් එක්කම ඉරුකයි ශිකමාරු ඇවිත් නරුටෝට කතා කරනවා. ඉරුකා කියනවා ඔයාට උඩින් තව ගලක් වැටෙනවා ඉක්මනින් අයින් වෙන්න කියලා. ඒත් එක්කම නරුටෝ ෂැඩෝ ක්ලෝන් හදාගෙන අනිත් අයට කියනවා ශිකමාරු ගාවට දුවන්න කියලා. ඊට පස්සේ නරුටෝ ඒ ගල රසෙන් ගන්න එක්කින් කුඩු කරලා දාලා සේරම ටික එක්ක ආපහු ගමට එනවා. ඊට පස්සේ නරුටෝයි නරුටෝගේ ටීම් එකේ අයටයි හොකාගේ ගාවට එන්න කියලා හොකාගේ අහනවා ඇයි එහෙම කරේ
කියලා. එතකොට කෝනාහමරු කියනවා මේ සේරම නරුටෝගේ නියෝග අපි ඒවට විරුද්ධ වුණා කියලා කියනකොට සුනාඩේ කියනවා නරුටෝ එහෙනම් ඔයා ලෑස්තිද නරුටෝ කියලා. ඒත් එක්කම නරුටෝ දුවනවා මට බෑ මං කිසි දෙයක් කරන්නේ නැහැ කියලා සුනාඩේ නරුටෝගේ පස්සෙන් පන්නගෙනම යනවා. මෙතනින් මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. ඉක්මනින් ඊළඟ එපිසෝඩ් එකත් එක්ක හම්බ වෙමු. එහෙනම් channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්.